මේ සිදුවීම මම දිමුතුරුවන්ගේ වචන වලින් විස්තර කරන්නම්. ඇතැම් බියකරු සිහින දකින්නට ඉදිදන්නටම ඇවසි නැත. පොතක පිටුවතරේද ඒවා සැඟවී තිබිය හැක. අඳුරු බිහිසුණු අමතක කළ නොහැකි බියකරු සිහිනයක් බඳු භ්‍රාන්ති යනු කතාවක් පමණක් නොවේ. ඒ අවසාන පිටුවෙන් පසුවත් බොහෝ කල් පණ අදමින් ලුහුබැද එන බියකරු අත්දැකීමකි. දිමුතුරුවන් භ්‍රාන්තිය. මේ භ්‍රාන්ති කෘතියේ නවකතාවේ පසුවදන මම ඔබට ගෙන හැරපෑවේ. සුබ දවසක් දිමුතුරුවන්. සුබ දවසක්. අද අපි ඔබගේ නවකතාව ඔබගේ මුල්ම නවකතාව මුද්‍රණයට පත් වෙලා තියෙනවා. අපි ඒ පිළිබඳ සාකච්ඡාවට තමා මේ සූදානම් වෙන්නේ. දිමුතු අපි සාකච්ඡාව ආරම්භ කරමු මේ ප්‍රශ්නේ. ධනාත්මක චින්තන ලේඛකෙක් තමන්ගේ පළවෙනි නවකතා ප්‍රයත්නය මාරක කතා ශානරයෙන් තෝරාගන්නේ. මෙහෙමයි. ඇත්තරම මේ පළවෙනි ප්‍රයත්නයම කියලා කිව්වොත් ඒක වැරදි. ඇත්තට මොකද මම පුංචි කාලේ කලින් පොත් ලියලා තියෙනවා. කීපයක්ම පොත් ලියලා තියෙනවා. ඒ කියන්නේ මට මතකයි පොඩිම කාලේ මම මොන්ටිසෝරි යන කාලෙත් ඉස්සලම ලිව්වා පොඩි පොතක්. ඒක පොත් ලියපු දෙයක් නෙවෙයි නෑ, චිත්‍ර කතාවක් වගේ යන්දා. පළකස්සේ පළවෙනි පිටසක් වලින් ආපු ජීවියෙක් ගැන ප්‍රකාශයට පත් කර නෙමෙයි. ලිවීමේ උත්සාහ තිබුණා කලින්. ඒ කියන්නේ ධනාත්මක පොත් ලියන්න කලින් මම කියන්නේ පුංචි කාලේ. ඊට පස්සේ 4 වසරේදී වගේ ඉන්නකොට ආයෙත් ලිව්වා වීරයන් තිදෙනා කියලා පොතක්. ඊළඟට උත්සාහය අගය කියලා එකක් ලිව්වා. ඒ කාලේ චූටි කාලේ දන්නේ නැති ඉතින් අර මඩොල් දූ එහෙම කියවන කාලේනේ. ඒ කාලේ ඒ ආශ්‍රය කරගෙන ලියපු පොත්. ඊට පස්සේ තව ලිව්වා පොතක් යකෙක් සහ දෙවියෙක් කියලා එකක් ලිව්වා. කමල් කියලා පොතක් ලිව්වා. ඒ වගේ පොත් 6ක් විතර ඒ කාලේ ලිව්වා. අභිරහස් මන්දිරය කියලා එකක් ලිව්වා. හොල්මන් කතාවක්. ඊට පස්සේ එහෙම ලියගෙන ගියපු කාලයක් තිබුණා. ඉතින් 6 වසරේදී වගේ ওই කමල් කියන පොත මම එක්තරා අපේ පන්තියේ හිටපු ටීචර් කෙනෙකුට දුන්නා බලන්න කියලා. නමුත් එයා ඒ මොහොතේ ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. පෙරලවත් බැලුවේ නැහැ. ඊට පස්සේ එදා මට ටිකක් ඒක හිතට වැදුනා. ඊට පස්සේ ආයෙ ලිව්වේ නැහැ ඒ සිද්ධියෙන් පස්සේ. ඊට පස්සේ කොහොම හරි කැම්පස් යන කාලේ මගේ වයිෆ් හම්බෙච්ච කාලේ ටිකක් අර ආදරේ තිබ්බ කාලේ ඒ කාලේ ආදර කතාවක් ලිව්වා. ඒ එකක්වත් අර print කරන්න උවම නැහැ ලියපෙව නෙවෙයි, නිකන් හිතිච්ච ගමන් ලියපු දේවල්. ඊට පස්සේ තමයි ඔය මේ positive psychology පැත්ත ටිකක් අධ්‍යයනය කරලා ඒ ගැන ආසාවක් ඇති වෙලා ලියන්න පටන් ගත්තේ. විශේෂයෙන් ඔය මගේ බබාලා චූටි කාලේ. එයාලා කොහොමද හදාගන්නේ කියන එකත් එක්ක තමයි ඒක ඒ පැත්තට යමු උනේ. එහෙම ඉන්නකොට තමයි ආපහු අර මගේ පරණ දේවල් මතක් වෙලා මේ අපෝ මේ වගේ කතාවක් ලියන්න ඕනේ කියලා මට හිතුනේ. ඉතින් මේක ඇත්තටම පළවෙනිම ප්‍රයත්නේ නෙවෙයි. පළවෙනි ප්‍රයත්නේ නෙමෙයි, පළවෙනි මුද්‍රිත නවකතාව. නවකතාවක් ඉදිරි ඉස්සලම මේක තමයි මුද්‍රිතය වෙන්නේ. එතකොට දැන් දිමුතු කියනවා ආපහු අර ධනාත්මක චින්තන ග්‍රන්ථ වලින් පස්සේ ඔබ ආපහු හිතනවා අර ඔබගේ පාසල් කාලේ තිබ්බ ආසාවට ඉඩ දෙන්න නිර්මාණයකට යන්න කියලා. ඔව් එහෙමයි. මේකත් ඇත්තටම සිද්ධිය මම කිව්වොත් මෙහෙමයි මේක උනේ. මම ඒ දවස්වල මාතලේ වැඩ කර හිටපු කාලේ ඒ දවස්වල මේ එක නිවාඩු කාලයක් ආවා. ඉතින් මේ මම ගොඩක් වෙලාවට මේ මැරි කරපු දවස් ඉඳලා ඒ කාලේ වෙනකම් පවුලෙන් බැහැරව ඉඳලම නෑ වගේ. ඒ කියන්නේ කවදාවත් මම තනියෙන් ඉඳලා නෑ. වයිෆුයි බබාලයි එක්ක තමයි හැමදාම ඉන්නේ. ඉතින් එක සැරයක් නිවාඩු කාලෙක මොකක් හරි හේතුවක් නිසා මගේ නෝනටත් බබාලටත් එයාලා ගෙදර යන්න වුණා. මට යන්න බැරි වුණා. ඊට පස්සේ මම දවස් සතියක් විතර වගේ ගෙදර තනියෙන් ඉන්න පටන් ගත්තා. එහෙම ඉන්නකොට ආයෙත් මට අර ඒ බෝරින් නේ. එතකොට හිතට නිකන් හරි දුකයි නිකන් පාළුයි. ඒත් එක්ක තමයි මේක පාට මේ කතාව ලියන්න හිතුනේ අතන. ඊට පස්සේ දවස් 5ක් විතර වගේ කාලයක් ඇතුලේ අප අදහසක් අනුව තමයි ඔය කතාව නිර්මාණය වුණේ. එතකොට මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් අපරාධ කතා, මාරක කතා වගේ ශානරයන්ට ලංකාවේ පාඨක සමාජයේ සැලකිය යුතු අවධානයක් තියනවද? සැලකිය යුතු ඉල්ලුමක් තියනවද? මම හිතන්නේ ඇත්තටම මිනිස්සුන්ගේ තියෙනවා අර බය කියන අත්දැකීම ලබා ගැනීමේ ලොකු අවශ්‍යතාවයක්. ඒ කියන්නේ බය නැත්තම් ආසයි බයයි ඒ වගේ තමයි. ඉතින් මේක මං හිතන්නේ මං එහෙනම් සර්ච් කරලත් බලුවා ඇයි මෙහෙම වෙන්නේ කියලා. බලනකොට දැන් සාමාන්‍යයෙන් අපිට බය හිතුනම අපේ ඇඟේ අර ඇඩ්‍රිනලින් කියලා හෝමෝනයක් හැදෙනවනේ. ඒකට හදවත ගහනවා, වේගවත් වෙනවා, මේ හුස්ම ගන්න එක වේගවත් වෙනවා. අර එක්සයිටිං ගතියක් එනවා ඇඟට. ඉතින් ඒක අර අපි කියන එකට ඇඩ්‍රිනලින් රෂ් එක කියලා. ඒකනේ සමහරව බන්ජි ජම්පින් කියන්නේ. අර උඩ ඉඳලා
කකුලේ මේකක් බැඳගෙන පනින්න කට්ටිය. ඒ වගේ දේවල්. ත්‍රිල් සීකින් කියන්නේ ත්‍රිල් එක ගන්න මිනිස්සු කැමති. ඉතින් අන්න ඒක මං හිතන්නේ මිනිස්සුන්ගේ තියෙන අර සහජ ආශාවක්. ඉතින් තමන් සේෆ් ඉඳලා තමන්ට ලොකු අනතුරක් නොවී හැබැයි අර බය කියන ඒ ත්‍රිල් එක ගන්න මිනිස්සු කැමති. ඉතින් ඒ නිසානේ අද ගොඩාක් ඔය මේ හොල්මන් කතා. එතකොට චිත්‍රපටි එහෙම වුණත් ගොඩක් මේ ගොඩක් ලෝකේ පුරාම ප්‍රසිද්ධ චිත්‍රපටි ඇති වෙලා තියෙනවා. ඉතින් මං හිතනවා ඒක ලංකාවටත් පොදුයි කියලා. හැමෝම ගොඩක් කට්ටිය කැමති මේ ගණේ කතා කියවන්න. විශේෂයෙන් ඔය මේ කතාව ලියපු මුල් කාලේ සමහර වෙලාවට මම මේක ඉස්සලම පබ්ලිෂ් කරන්න දෙන්න කලින් මේ පොත කීප දෙනෙක් කියවුවනේ. ඒ කියවපු කට්ටියත් ඉතින් ගොඩාක් මේකට ආස වුණා මේ වගේ කතා ඇයි පබ්ලිෂ් කරන්නේ නැත්තේ කියලාත් අහුවා ඒ දවස්වල. මම හිතනවා ලංකාවේ එහෙම තියෙනවා කියලා ට්‍රෙන්ඩ් එකක්. කැමැත්තක් ඒ ශානරයටත් සැලකිය යුතු අවධානයක් තියෙනවා. ඉල්ලුමක් තියෙනවා. බොහෝ දෙස් විදෙස් මාරක කතාවලට පසුබිම් වෙන්නේ ඔබේ බ්‍රාන්තිය නව කතාවේ තියෙන වගේම ගමක පාළු අද්භූත ගුප්ත නිවසක්. දිමුතුර එතනින් එළියට එන්න ඕනේ කියලා හිතුන්නේ නැද්ද? නැත්නම් ඒක සිතාමතා කරපු දෙයක්ද? නිර්මාණයට සාධාරණයක් කිරීමේ අවශ්‍යතාවය මත ඔබත් ඒ ගමේ තියෙන පාළු ගුප්ත ගේ තෝරගත්තද? ඔව් මෙහෙමයි. ඒ කියන්නේ මම ඔය මට දැන් ඔය ටිකක් බය හිතෙන විදිහේ කතාවක් නේ අතරම ලියන්න මූලික අදහස ආවේ. එතකොට දැන් බය හිතෙන කතාවක් ලියන්න ඕන වුණාම මම කල්පනා කරේ කොහොමද මේ බය කියන සංකල්පය පුද්ගලයාට දෙන්නේ කියලා. ඒ කියන්නේ ඇත්තටම අපිට භීතිය කියන හැඟීම එන්නේ ගොඩක් වෙලාවට මං හිතන්නේ පරිණාමයෙන් ආපු දෙයක් ඒක. ඒ කියන්නේ බය කියන එකත් එක්ක බැඳිච්ච දේවල්. උදාහරණයක් විදිහට දැන් අපි කරුවලට බයයිනේ. කරුවලට බය කියන එක මං හිතන්නේ ඇවිල්ලා තියෙන පරිණාමයෙන්මයි. මොකද දැන් අපි ඉස්සර දැන් අපි පරිණාම වෙච්ච කට්ටිය විදිහට වඳුරෝ ඒ වගේ ඉන්න කාලේ මානවයන් විදිහට පරිණාම වෙන්න කලින් මං හිතන්නේ ඒ කාලේ ගොඩාක් අපිව ගොදුරු වෙන්න ඇත්තේ රාත්‍රී කාලේ සතුන්ට. ඒ නිසා රාත්‍රී කාලේ එනකොට කොහොමත් අපිට බයක් එනවා. අඳුරට බයක් ඇති වෙනවා. ඊට පස්සේ ඒ වගේම තමයි අපි නොදන්න දේවල් ගැන අපිට බයක් ඇති වෙනවා. මොකද අපිට විශ්වාසයක් නැහැනේ. දෙයක් ගැන අපි දන්නේ නැත්තම්. ඒතකොට මේ නොදන්න දේ අඳුර එතකොට පාළු ගතිය මේවා තමයි ඇත්තටම මානව පරිණාමයෙන්ම අපිට බය ඇති කරන සාධක වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මම හිතන්නේ හැම බය හිතන කතාවකම ඔය ගොඩක් දුරට ඔය පාළු ගෙවල් ඒ අඳුර මේවා එකතු වෙලා තියෙන්නේ. ඉතින් එතනින් පරිබාහිරව ගිහිල්ලා මගේ පළවෙනි මාරක කතාව ලියන්න මට හිතුනේ නැහැ. මොකද ඒක තමයි මම හිතන්නේ එතන පදනම් වෙන්නේ ගොඩාක් දුරට. ඒ නිසා තමයි ඒකම පාවිච්චි කරේ. ඔබ වෘත්තියෙන් බටහිර වෛද්‍යවරයෙක්. ඒ වගේම මිනිස් චින්තනය සහ සිතුවිලි පිළිබඳ විධිමත් හැදෑරීමක් සහිත විෂය ප්‍රාමාණිකයෙක්. නමුත් ඔබගේ පළමු නවකතාව තුළ විද්‍යාවෙන් සනාථ කළ නොහැකි බලවේග පිළිබඳ සහ ඒ බලවේග පිළිබඳ යම් සඳහන් කිරීම. මම එක චෝදනාවක් වශයෙන් නෙමේ. මම ඒ පරස්පරතාවය සහ ඒක නිර්මාණයක් වශයෙන් පමණක්ද ඔබගේ පිළිබඳ අවබෝධය සහ මේ ඔබගේ අදහස මොකක්ද? මෙහෙමයි මම හිතනවා දැන් අපි ගත්තොත් විද්‍යාව කියන්නේ ඇත්තටම ඉතින් අපේ ශිෂ්ටාචාරයේ ෆවුන්ඩේෂන් එක නැත්තම් ඒක පදනමනේ. විද්‍යාව මත තමයි හැම දෙයක්ම මේ ගොඩනැගිලා තියෙන්නේ. ඒතර විද්‍යාව කියන එකට කිසිසේත්ම අපතක්සේරු කරන්න බෑ. අපි ඕනම තීරණයක් ගන්නකොට විද්‍යාත්මක කරුණු මත පදනම් වෙලා තමයි ඒ තීරණය ගන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට ගමනක් තියෙන්නේ, පදනමක් තියෙන්නේ. ඉතින් විද්‍යාවේදී හැමතිස්සෙම සියලු කරුණු කාරණා සලකා බලලා ඒවා විද්‍යාත්මක ක්‍රමයට දාලා බලලා මේවා හරියනවද වැරදිද කියලා ඔක්කොම තීරණය කරලා බලලා තමයි තීරණයක් ගන්න. නමුත් විද්‍යාව සහ කලාව කියන දෙක මං හිතන්නේ සම්බන්ධ කරගත යුතු නැහැ කියලා එක තමයි මගේ අදහස නම්. මොකද උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපි ගමු පුංචි ළමෙක් පොඩි ළමයෙක් ගත්තොත් අවුරුදු 4ක 5ක ළමයෙක් ගත්තොත් අපි හඳ පෙන්නලා හඳ කියන්නේ අපේ උපග්‍රහයා. එතකොට මේක මේ ආවට හඳේ හාවෙක් නෙවෙයි ඉන්නේ මේ උල්කාපාත වැටලා මේ ආවාට හැදිලා තියෙනවා. ඉරට වඩා හඳ 400 ගුණයක් පෘථිවියට ළඟයි. ඔය වගේ දේවල් කියලා දුන්නොත් ඉර කියන්නේ මේ මෙහෙම න්‍යෂ්ටික විලයනේ වෙලා මෙහෙම ක්‍රියාත්මක වෙන දෙයක් ඔය වගේ ඒවා විස්තර කරනවට වඩා ඇත්තටම හඳ කියන්නේ හඳෙන් කිරිපැණි ගේන්න පුළුවන්, හඳෙන් හාවෙක් ඉන්නවා නේද? තරු කියන්නේ සක්‍රදේවිය හඳේ ඉන්නවා. ඔය වගේ දේවල් ඇත්තටම ළමයෙකුට ඔය වගේ දේවල් කියලා දුන්නොත් තමයි එයාගේ චින්තනය එහෙම නැත්නම් අර නිර්මාණශීලී හැකියාව වැඩි වෙන්නේ. එතකොට රස විඳීම කියන එකට මම හිතන්නේ විද්‍යාව ගාව ගන්න ඕනේ කියලා අපිට. විද්‍යාව සහ රස වින්දනය කියන දෙක දෙපැත්තකින් තියාගත්තා නම් හොඳයි කියලා තමයි මගේ අදහස. ඒ නිසා අපි කලාකෘතියකට යනකොට
මේක විද්‍යානුකූල ඔප්පු කරන්න පුළුවන්ද විද්‍යාත්මක පදනම මොකක්ද ඒව ගැන හිතනවට වඩා මං හිතන්නේ ඒක රසවින්දනය පැත්ත තමයි මං හිතන්නේ මගේ පෞද්ගලික අදහස ඒ නිසා තමයි මම එතන එච්චර මේක අදාළ කරගන්නේ නැහැ කියලා හිතුවේ. දිමුතුරුවන් යෝජනා කරන්නේ විද්‍යාව සහ රසවින්දනය විද්‍යාව ගලු පාරෙන් යනවා නම් රසවින්දනය ඩුප්ලිකේෂන් රෝඩ් එකකින්වත් යන්න ඕනේ අඩු ගන්න නැත්නම් මරයින් ඩ්‍රයිව් එකකින්වත් යන්න ඕනේ කියන එක. සමාන වෙන්නත් අය දෙක එකට යන්නත් පුළුවන් අවස්ථා තියෙයි. නමුත් හැම එකට මේක අදාළ කරගන්න ඕනේ නැහැ කියලා තමයි. මාරක කතා කලාව හෝ ත්‍රාසජනක කතා කලාව තුළ ඔබ ආසක්ත කරවන සුළු ලේඛකෙක් හෝ ලේඛිකාවක් ඉන්නවද? දේශීය හෝ විදේශීය? මෙහෙම ඇත්තටම වංගම කතා කරොත් නම් මම ගොඩක් පොත් කියවලා එච්චරම පොත් කියවලා නැහැ ගොඩක් මේ මාරක කතා සම්බන්ධයෙන්. නමුත් මම සාමාන්‍ය සමහර ලේඛකයන් කීප දෙනෙක් ඉන්නවා මම කැමති. මේ අතරින් කැමතිම ලේඛකයෙක් තමයි ස්ටීවන් කිං කියන ලේඛකයා. එතුමාගේ පෙට් සිමෙට්‍රි කතාව එහෙම ගොඩාක් මට හොඳටම ඒක හිතට වැදිච්ච කතාවක්. ඒ වගේම මම මියුසස් පරිවර්තනයක් විදිහට ඇවිල්ලා තියෙනවා. මේ ඒ වගේම මේ අනිත් එක තමයි ඩීමන් ආනන්ද මහත්මයාගේ පොත් කියවලා තියෙනවා මම පොඩි කාලේ. ඉතින් ඒ වයින් ආපු අර ඒ හැඟීම තාමත් මට ඒ මතකේ තියෙනවා. ඉතින් ඒ ආපු thrill එක. ඉතින් ඒ නිසා ඒ හැම කෙනෙක්ගේම කතා සමහර කතා මම කියවලා තියෙනවා. ඇත්තටම මට මතක නෑ කවුද ඒ කතුරුවරු කියලා. ඉතින් එහෙම කැමතිම කෙනා කියලා හුවත් ඇත්තම ස්ටීවන් කින්ගේ ශෛලියට තමයි මම ආසම කරන්නේ. ඔබ ඩීමන් ආනන්ද මහත්මයාගේ නම සඳහන් කරපු නිසා කොහොමවත් ඊළඟ ප්‍රශ්නේ මම අහන්න හිටියෙත් ඩීමන් ආනන්ද මහත්මයාගේ නම තමයි. මාරක කතා චක්‍රවර්ති විදිහට ඒ කාලේ හැඳුන්වුණත් ඩීමන් ආනන්ද මහත්මයාගේ නවකතා පාසල් සිසුන්ට සහ වැඩෙන දරුවන්ට සුදුසු නැහැ කියලා ඒ කාලේ මතවාදයක් තිබුණා තියෙනවා. හංගගෙන තමයි බැලුවේ කියලා අපේ අම්මලගේ පරම්පරාවේ අය කියන අපි ඉස්කෝලේ යන කාලේ ඩීමන් ආනන්දගේ පොත් හංගගෙන බැලුවේ කියලා. මොකද ගෙවල් වලින් බලන්න දෙන්නේ නැහැ කියලා. ඒකම මේ මාරක කතා ත්‍රාසජනක කතා මම හිතන්නේ ඒ කාලේ ඉඳන්ම ආපු මතයක් තියෙනවා. ඒකේ වැඩිපුර ගණ්ඩ දෙයක් නැහැ, ගත යුත්තක් නැහැ. මේ සියල්ලමත් එක්ක බලනකොට දිමුතුරුවන් හිතනවද නිර්මාණකරුවා පණිවිඩකරුවෙකු හෝ ධර්මදේශකයෙකුගේ කාර්යභාරය සිදු කළ යුතුද? මෙහෙමයි ඇතැම් නිර්මාණ තියෙනවා. ඒ නිර්මාණ වලින් ඇත්තටම මිනිස්සුන්ගේ චින්තනය වෙනස් කරන්න පුළුවන් අවස්ථා තියෙනවා නැත්තේ නැහැ. නමුත් හැම නිර්මාණයක්ම එහෙම වෙන්න ඕනේ කියලා මම නම් හිතන්නේ නැහැ. මගේ පෞද්ගලික අදහස. සමහර නිර්මාණ තියෙනවා දැන් ඔය විප්ලවයන්ට පවා හේතු වෙච්ච නිර්මාණ තියෙනවනේ ලෝකේ. මිනිස්සු ඒවා කියවලා හැඟි සිතුවිලි වෙනස් කරගෙන ආපයෝ. නිසා සාහිත්‍යකරුවෙකුට ඒ වගේ විශාල දෙයක් කරන්න ඇත්තටම හැකියාව තියෙනවා සාහිත්‍යකරුවෙකුට. නමුත් ඒ වගේම තමයි ඉතින් මිනිස්සුන්ට රසවින්දනයක් ලබා දීමේදී 100%ක්ම පණිවිඩයක්ම දෙන්න ඕනේ කියලා මම නම් අදහස් කරන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි මියුසික් එකක් ඇහුවොත් අපි ඒකෙන් රසවින්දනයක් ලබනවානේ. ඒ රසවින්දනය ලැබෙන මියුසික් එකෙන් අපිට එන පණිවිඩයක් නැහැනේ. සාමාන්‍ය වචන නැති මියුසික් එකකින් වුණත් අපිට රසවින්දනයක් ලැබෙනවා. මම හිතන්නේ එතන ලැබෙන මානසික සුවය ඒකත් එක්තරා වටිනාකමක් තියෙන දෙයක්. ඒක විශාල වටිනාකමක් තියෙන දෙයක් මම හිතන්නේ. ඉතින් මෙහෙම දෙයක් තියෙනවා හැබැයි දැන් ඔය සමහර දැන් මගේ පොත ගත්තත් බ්‍රාන්තිය ගත්තොත් ඒක කියවනකොට මම හැමතිස්සෙම උත්සාහ කරා මේකේ පටන් ගැනීමේ ඉඳලා සුළු මොහොතකින් පස්සේ පටන් ගන්න කුතුහලය අවසාන පිටුවේ අවසාන තිත දක්වාම අන්තිම මේ ෆුල් ස්ටොප් එක දක්වාම මේ කුතුහලය තියාගන්න තමයි මම පොතේ try කරලා තියෙන්නේ. ඇත්තට මේ එකෙන් මම හිතනවා අර මේ මොලේ යම් කිසි උත්තේජනයකුත් ඇති වෙනවා ඇති කියලා. මොකද දැන් අපි දන්නවා ඔය අපි දැන් වෛද්‍ය විද්‍යානුකූලව ඩිමෙන්ෂියා කියලා රෝගී තත්ත්වයක් සමහරට අහලා ඇති. ඩිමෙන්ෂියා කියන්නේ වයසට යනකොට ටික ටික අමතක වෙනවනේ. ඕකට දැන් මතකය අමතක වෙන එකක් එනවා. ඉතින් ඒකට දැන් ප්‍රතිකාර ක්‍රම තියෙනවා. ඔය දැන් බෙහෙත් වලින් එච්චර මේකට හරියන්නේ නැහැ. ඉතින් දැන් තියෙන කොග්නිටිව් ස්ටිමියුලේෂන් තෙරපි කියලා එකක්. ඒකෙන් කරන්නේ පුළුවන් තරම් අර මතක පරණ මතක අවුස්සලා මොලේ වැඩ කරනවා. අන්න ඒ වගේ දේවල් තමයි ඒකෙන් කරන්නේ. ඉතින් දැන් ওই මාර්ග කතාවල ලොකු අපිට ගන්න දෙයක් නැහැ කියලා හිතුවට ඇත්තටම මේවා කියවනකොට හැමතිස්සෙම ඔළුවේ කුතුහලයක් වැඩ කරනවා. ඒ කියන්නේ මොකද්ද මේ ඇත්තටම මොකද්ද මෙතන වෙන්නේ? මොකද්ද මේ ඇත්තටම සිද්ධිය? ලිඳේද ඉන්නේ දියැල්ල ළඟද? ලිඳෙන් එන්නේ කවුද? අන්න ඒ වගේ. ඒ වගේ මේ බ්‍රාන්තිය ගැන කතා කළොත් එහෙම. එතකොට ඒ වගේ මේ අර නිතර අර කුතුහලයක් තියෙනකොට මම හිතනවා මොලෙත් වැඩ කරනවානේ. ඒකත් යම් කිසි ආකාරයක උදව්වක් වෙන්න පුළුවන්. ඉතින් මම කියන්නේ මේ බ්‍රාන්තිය කියවා කියලා ඩිමෙන්ෂියා හොඳ වෙනවා කියලා. නමුත් මම හිතන්නේ ඒ වගේ කුතුහලයක් තියෙන කතාවක් කියවම ඇත්තටම අර නිර්මාණශීලී හැකියාව හිතන්න තියෙන හැකියාව මානසික ව්‍යායාමයක් වගේ තත්යකට පත් වෙනවා. ඉතින් ඒකේ පණිවිඩයක් දුන්නත් නැතත් මම හිතනවා එතන නරකක් වෙන්නේ නැහැ පොත කියවුවා කියලා. හොඳක් මිසක්.
බ්‍රාන්තිය නවකතාවේ ප්‍රධාන චරිතයක් වෙන්නේ උපේන්ද්‍ර. දිමුතු වෛද්‍යවරයෙක් විදිහට නැවත නැවත මම ඒක පුනරුච්චාරණය කරනවා නෙමෙයි. නමුත් ඔහු පත්වෙන තත්ත්වය ඔබට මානසික විස්තර කරන්න පුළුවන්. මව සහ බිරිඳ යන අන්ත දෙකම අවශ්‍ය වීම. ඒක අපේ සමාජයේ නිතරම දකින ගැටලුවක්. ඔබ මාරක කතාවකට හෝ මේ වගේ සිදුවීමකට ඇඳා ගත්තත් එහෙම සිදුවීම් නොවන අවස්ථාවල පවා මේක ඛේදවාචකයක් වෙලා තියෙනවා. ඒක සදාතනික ප්‍රශ්නයක් මම හිතන්නේ. කියන්නේ මව සාමාන්‍යයෙන් ඉතින් අර තමන්ගේ පුතා බිරිඳට අයිති වෙනකොට ඇතිවෙන මේ යම්කිසි ආකාරයක පුංචි ඉරිසියාවක් මම හිතන්නේ තියෙනවා ඇතුලෙන් ගැබ්බෙලා. ඉතින් ඒකත් එක්කෙන ගැටිමක් තමයි එතන ඇති වෙන්නේ ඉතින්. නමුත් මෙතන කතාවේදී ඒක ගොඩාක්ම ගැඹුරට යන්නේ අපි. මොකද මෙතන මවගේ චරිතය අර සක්‍රීය මට්ටමින් ගොඩාක් යන්නේ නැති නිසා. නමුත් එතන උපේන්ද්‍රගේ ගැන කතා කරනකොට උපේන්ද්‍ර ඇත්තරම හොඳ මට්ටමක ඉන්න කෙනෙක්ද එහෙම නැත්නම් උපේන්ද්‍ර නරක කෙනෙක්ද මේ ඔක්කොම මේ පොත ඇතුලේ දෝලණය වෙන දෙයක් ඇතන. මේක අපි මං හිතන්නේ ප්‍රේක්ෂක මේ කියවන පාඨකයන්ට යොමු කරන්න ඕනේ උපේන්ද්‍රගේ චරිතය කොහොම චරිතයක්ද කියලා දැනගන්න එක. සමහර සිදුවීම් ගැන නැවත නැවතත් කල්පනා කරොත් උපේන්ද්‍ර අපිට සමහර කෙනෙක්ට යෝජනා කරන්න පුළුවන් උපේන්ද්‍ර හිතාමතා වංචාවක් කරනවායි කියලා. හිතාමතා සමහර දේවල් කරනවා. සමහර දේවල් අපිට ඒක තව කෙනෙක්ට කියන්න පුළුවන් උපේන්ද්‍රගේ මිනිස්සෙක් විදිහට තියෙන ආශාවක් නිසා සමහර දේවල් වලට හිතට එකඟ නොවී හරි ඒ තීරණ වලට යන්න වෙනවා කියලා. ඇත්තටම ලෝකයේ තියෙන සුදු කළු මිනිස්සු කියලා නෑනේ. ඔක්කොම අලු මිනිස්සු තමයි ඉන්නේ. නමුත් උපේන්ද්‍රගේ චරිතය ගත්තාම මට එතන මතු කරන්න ඕනේ ඇත්තටම උපේන්ද්‍ර ගැන කිසිම එක අරමුණකට පාඨකයන්ට එන්න බැරි වෙන්න තමයි මේ කතාව ලියලා තියෙන්නේ අවසාන වෙනකම්. අන්තිම මොහොත වෙනකම්ම තේරෙන්නේ නැහැ ඇත්තටම උපේන්ද්‍රගේ චරිතය සුදු චරිතයක්ද කළු චරිතයක්ද මොකද්ද කියලා තේරුම් ගන්න බැරි විදිහට තමයි ඇත්තටම කතාව හදලා තියෙන්නේ. මම හිතන්නේ ඒක නැවුම් අත්දැකීමක් වෙයි පාඨකයන්ට කියනකොට. ගම ලස්සනයි, අහිංසකයි, සුන්දරයි. අපි හැමතිස්සෙම පොඩි කාලේ ඉඳන් අහපු කතාවක්. ගම කියන්නේ නිර්මල අව්‍යාජ තැනක් කියලා. නමුත් දැන් මේ වෙනකොට අපි තේරුම් අරන් තියෙනවා යථාර්ථය ඒක නෙමෙයි කියන එක. ගමවත් නගරේවත් විශේෂයෙන්ම සුන්දරවත් අව්‍යාජවත් නෑ. ගම නගරේ නගරේමයි කියන එක. ඔබගේ නවකතාව තුළින් සංකීර්ණ නගරයට වඩා සරල ගම ටිකක් බියකරු භයානක තැනකට පත් කරනවා. ඒ ඇයි? ඒක මේ ඇත්තටම ඒක නම් උපේන්ද්‍ර නගරයේ සිට එනවා. නගරයේ කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. ගමට ආවට පස්සේ තමයි සියලුම ප්‍රශ්න එන්නේ. මෙහෙම සාමාන්‍යයෙන් ඉතින් අපේ හැම ප්‍රශ්නයක්ම තියෙන්නේ ඇත්තටම අපේ අභ්‍යන්තරයේ. ඒක මං කියන්නේ වෙන උපමාවක් විදිහට ගත්තා වුණත් මිනිස්සුන්ගේ ඇත්තටම ලෝකේ බාහිර නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. අපේ අභ්‍යන්තරයේ ගැටලු ඔක්කොම තියෙන්නේ අපේ අභ්‍යන්තරයේ හිත ඇතුලේ තමයි ගැටලු තියෙන්නේ. ඒ වගේ යම්කිසි සංකේතාත්මක අර්ථයක් විදිහටත් ගන්න පුළුවන් මේක. නමුත් මම මෙතන කතාවේදී ඇත්තටම ඒ ගැන එහෙම ලොකුවට ගැඹුරට හිතුවේ නැහැ මේ නගරයේද මේ ගමද ප්‍රශ්නේ තියෙන කියලා. මම නම් හිතන්නේ අපේ ලෝකේ නරක හෝ හොඳ කියලා දෙයක් නැහැ ඇත්තටම. ඒ කියන්නේ අපි දකින විදිහට තමයි හැමදේම වෙනස් වෙන්නේ. ඒ කියන්නේ අපි හිතුවොත් මේ ලෝකේ හොඳයි කියලා අපිට ඇත්තටම හොඳ දේවල් පේන්න පටන් ගන්නවා. අපි මේ ලෝකේ නරකයි කියලා හිතන්න පටන් ගත්තොත් අපිට නරක දේවල් පේන්න පටන් ගන්නවා. දැන් අපි මෙතන ඉඳගෙන වටයක් කරකිලා ඇහුවොත් එහෙම රතු පාට දේවල් කීයක් දැක්කද කියලා අපිට ඒක තේරෙන්නේ නැහැ. නමුත් රතු පාට දේවල් තියෙන්නේ රතු පාට දේවල් කීයක් තියෙනවද කියලා හිතාගෙන කරකෙන්න කිව්වොත් අපිට රතු පාට දේවල් ගන්න කියන්න පුළුවන්. ඒ වගේ තමයි. ඉතින් අපිට නරක දේවල් පේන්න පටන් ගත්තොත් නරක දේවල් පේනවා. ගමේ වුණත් නගරේ වුණත් එහෙම තමයි. ගම නරකයි හෝ නගරේ නරකයි කියලා කියන්න බෑ ඉතින්. ඒ අපි දකින විදිහට තමයි ඇත්තටම මම හිතන්නේ සිද්ධිය වෙන්නේ. පෞද්ගලික අදහස. ඔබ කලින් මීට කලින් ඔබගේ ධනාත්මක චින්තන කෘති 3ක් ඔබ මුද්‍රණය කළා. එතකොට ඒ කෘති තුල ඔබට දෙබස් නිර්මාණය හෝ මම හිතන්නේ මෙච්චර දීර්ඝ වශයෙන් දෙබස් සිදුවීම් සහ අකණ්ඩ ගලා යාම් ඒ කිසිම කතාවක අකණ්ඩ ගලා යාම් නඩත්තු කිරීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. දැන් ඔබ එක්වරම නවකතාවකට පිවිසෙද්දී ඔබගේ පාසල් කාලයේ හෝ විනෝදයට ඔබ ලියු කොච්චර අත්දැකීම් තිබුණත් නවකතා ප්‍රයත්නයකදී ඔබ ඒ අභියෝගය ජයගත්තේ කොහොමද? ඔව් ඇත්තට මේ අභියෝගය ජයගත්තද නැද්ද කියන එක මම හිතන්නේ තීරණය කරන්න ඕනේ අපේ පාඨකයන්.
ඉතින් හැබැයි ඉතින් මේ මියුසස් වගේ ආයතනයකින් මේ පොත තෝරගත්ත නිසා මට යම්කිසි ආත්ම විශ්වාසයක් තියෙනවා මේක යම් තාක් දුරට සාර්ථක වෙලා කියලා. මොකද නැත්තම් මියුසස් වගේ ආයතනයකින් මේව එකක් තෝරගන්නේ නැහැනේ පළ කරන්න මේ වගේ හොඳ පොත් මේ ප්‍රකාශ කරන ආයතනයක. ඉතින් ඒ නිසා ඉතින් මෙහෙමයි මම හිතුවේ දැන් මට ඒ ආපු ඉස්සර ඉඳලා තිබ්බ අත්දැකීම් පුරුදු වෙන්න ඇති ඒවා උදව් වෙන්න ඇති අතර මේ නිරායසයෙන් එන්න ඇති. නමුත් මට ඒක මේ කතාව ලියනකොට ඇත්තටම මට මේ ෆිල්ම් එකක් වගේ මේක යන්න උවමනාව තමයි තිබුණේ. ඒ කියන්නේ මේ ගොඩක් ගැඹුරු කරන්න උවමනාවක් තිබුණේ නැහැ. නමුත් අර සරල මට්ටමින් චිත්‍රපටයක් බලනවා වගේ අදහසක් එන්න මේ කතාව කියවන්න ඕනේ කියලා තමයි හිතුවේ. ඒ නිසා මම කිව්වේ දවස් 5ක් 6ක කාලේ මම ගෙදර හිටපු කාලේ තමයි ලිව්වේ කියලා. ඒ කාලේ ඇත්තටම මම සිතෙන් මේ කතාව ඇතුලේ ජීවත් වෙමින් ඒ චරිතවලට යමින් තමයි මේ කතාව ලියාගෙන ගියේ. එතකොට ඒ චරිතෙට ගිහිල්ලා ඒ කතාව කරනවා. ඒ වගේ තමයි ගියේ. ඉතින් ඒකෙන් මම හිතන්නේ එච්චරම මට අපහසුයක් වුණේ නෑ මේ දෙබස් ඒ ටික ලියාගන්න. අවසාන වශයෙන් මම මේ වගේ ප්‍රශ්නයක් අහන්නම්. ඔබ උගත් විද්‍යාර්ථිකයෙක් විදිහට උපකල්පනීය හෝ අනුමාන කරන අනාගතය සහ විද්‍යාව ගැටෙන ගැඹුරු නිර්මාණයක් වෙනුවට අතීතය සහ අවිද්‍යාව මුසකරීතු නිර්මාණයක් කළා කියලා කවුරු හරි සහන් කසිර වගේ කෙනෙක් මම චෝදනා කළොත් Facebook එකේ හරි ඇවිල්ලා ඔබ මොකද කියන්නේ? පළවෙනිම දේ තමයි ඉතින් මොකක් හරි නිර්මාණයක් කරාම අපිට පර්සනැලිටි එකක් නැත්නම් අපිට කොන්දක් තියෙන්න ඕනේ. ඒකට එන විවේචනයක් ඕන විවේචනයක් දරා ගන්න. ඉතින් අපි 100%ක් හරිත් නැති වෙන්න පුළුවන් නේ, වැරදි වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම මොන විවේචනයක් ආවත් ඉතින් ඒක සමසිතින් බාර ගන්න ලෑස්තිලා තමයි නිර්මාණය කරේ. ඉතින් මම දන්න ඕනම මොන නිර්මාණය කරත් ඒකට කැමති වෙන පිරිසක් ඉන්නවා. ඒක විවේචනය කරන පිරිසකුත් ඉන්නවා. ඉතින් කැමති වෙන පිරිසේ හොඳ අහලා අපි සතුටු වෙන්න ඕනේ. ඒ වගේම විවේචනය කරන පිරිසේ මොනවද විවේචනය කරන්නේ කියලා බලලා ඒක යම්කිසි සාධනීය දෙයක් ගන්න තියෙනවා නම් ඒක අරගෙන ඒ අනුව වෙනස් වෙන්නත් උත්සාහ කරනවා. ඉතින් මගේ පෞද්ගලික අදහස දැනට මගේ පෞද්ගලික අදහස තමයි මේ වගේ නිර්මාණයකින් මම බලාපොරොත්තු වෙන්නේ ඒක කෙනෙක් කියවලා සතුටක් විඳින එක, තමන්ගේ අර ත්‍රිල් එකක් ලැබෙන එක සහ මොලේ ටිකක් ක්‍රියා කරලා ඔය කොග්නිටිව් ස්ටිමියුලේෂන් එකක් වෙන එක. ඔය ටික මගේ බලාපොරොත්තුව. ඒ බලාපොරොත්තුව ලැබෙන පාඨකෙක් ඉන්නවා නම් ඔවුන් සතුටුයි. ඒක විවේචනය කරන කෙනෙක් ඉන්නවා නම් ඒ විවේචනයේ තියෙන සාධනීය තත්ත්වය මොකක්ද කියලා බලලා ඒ අනුව මොන හරි වෙනස්කමක් කරගන්න ඕන නම් කරගෙන ඉගෙනගෙන ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද මම නවක ලේඛකයෙක්, ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් විශේෂ මියුසස් මේකේ මුද්‍රණය කරන වෙනත් ලේඛකයන් ඉන්නවා ගොඩක් අත්දැකීම් බහුල ලේඛකයන්. ඒ වගේ අයත් මට හම්බෙන්න සමයට අවස්ථාව ලැබේ ඉදිරියේදී. ඒ වගේ අයගෙනුත් ගුරුහරුකම් අරගෙන මේ පොතේ සාර්ථකත්වයත් බලලා ඉතින් ඉදිරියට මොන හරි කරන්න තමයි බලාපොරොත්තු. විෂය පිළිබඳ කෘති 4යි කෘති 3යි ඊට පස්සේ නවකතාවයි ඊළඟ පියවර අපි දැනට කමාවත් තියමු. නැවතීම තිතක් නෙමෙයි කමාවත් තියමු. ඊළඟ පියවර දිමුතුරුවන්ගේ භ්‍රාන්තියෙන් පසු මොකද්ද උදා වෙන්නේ කියලා. එහෙනම් දිමුතු බොහොම ස්තුතියි. අද ඔබ සුබ පැතුම් ඔබගේ කුළුදුල් නවකතාව මියුසස් ප්‍රකාශන ආයතනයෙන් පළ කෙරෙන භ්‍රාන්තිය නවකතාවට අද දවස අපි වෙනුවෙන් කැප කළාට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි සන්. මේ අනිත් එක මට චූටි දෙයක් තව කියන්න ඕනේ. මොකද මම ස්තුතිවන්ත වෙන්න ඕනේ විශේෂයෙන් මගේ පියාට තාත්තට. තාත්තා තමයි ඇත්තරම පුංචි කාලේ ඉඳලා පිටිපස්සෙන් ඉඳලා මේ ග්‍රන්ථකරණයට මම යොමු කරේ. පුංචි කාලේ ඉඳලම ගොඩාක් මට උදව් කරා මගේ තාත්තා. ඒ වගේම මගේ වයිෆ්, ඒ වගේම වයිෆ්ගේ අම්මලා තාත්තලා සහ තාත්තගේ මල්ලි චිත්‍රානන්ද ගමගේ ඒ වගේ කීප දෙනෙක් තව නොකියපු අය ගොඩක් ඇති. නමුත් බොහෝ දෙනෙක් මට මේකට උදව් කරා මේ ගමන මෙතෙන්ට එනකන් එන්න. ලොකු දෙයක් ලබා ගත්ත නෙවෙයි. නමුත් මෙතෙන් එනකන් හරි එන්න ඒ කට්ටිය නමුත් උදව් කරා තියෙනවා. නිසා එයාලට බොහොම ආ ගමන අපි සිහිපත් කරා. ආපු ගමන්ට මම දැක්කා මේ පිදුමේ ඔබ දාලා තියෙනවා. කවදත් මගේ පොත මුලින්ම කියවා රස විඳින ගුණදස් කියන මගේ හොඳම රසිකයින් දෙපළ කියලා. බිරිඳගේ ආදරණීය දෙමව්පියන්ට. ඔව් මේ මගේ මුල්ම පොත් ටික මං ඉස්සෙල්ලා මම්මට තාත්තට පිරිනැමුවා. ඊට පස්සේ බිරිඳට පිරිනැමුවා. ඊළඟට මේ මගේ අක්කට පිරිනැමුවා. මේ මගේ 4 වෙනි පොත මං බිරිඳගේ අම්මට සහ තාත්තට තමයි